ශ්‍රී දළදා මාලිගාව ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ලෝක පූජිත ශ්‍රේෂ්ඨ සිද්ධස්ථානයකි. නොකඩවාම දිනපතා දෙස් විදෙස් බැතිමතුන්ගේ හා ලොවනන්දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ ගෞරව පූජෝපහාරයට පාත්‍ර වන්නා වූ මේ සිද්ධස්ථානය වර්ෂ 1988 දී යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. අනුපමේය සංස්කෘතික වටිනාකමක් ඇති සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩබඳු ශ්‍රී දළදා මාලිගාව වාස්තු විද්‍යාත්මක ලක්ෂණ උඩරට මාවෙනිකු ලක්ෂණයන්ගෙන් මෙන්ම ඉපැරණි දළදා මාලිගා නිර්මාණ ලක්ෂණයන්ගෙන්ද අනුනේය. මහනුවර ශ්‍රී දළදා මාලිගය මහනුවර නගරයට නැගෙනහිරින් උඩවත්ත කැලේ අසල රජමාලිගාව ආසන්නයේ ඉදිකර ඇත. උතුරු දෙසින් රජමාලිගය පිහිටා ඇත. දකුණු දෙසින් කිරිමුහුද හෙවත් මහනුවර වැවය. බස්නාහිරින් නාත හා පත්තිනි දේවල් පිහිටා ඇත්තේය. ජීවමාන නිර්මාණයක් බඳු ශ්‍රී දළදා මන්දිරය රන් රිදි ඇද්දල කැටයම් යොදා සෝභමානවත් කර ඇත. ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර ප්‍රථම දළදා මාලිගාව ගොඩනගා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1592ත් 1604ත් අතර කාලය තුල රජකම් කළ පළමුවෙනි විමල ධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදිකළ දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණිකයෝ විනාශ කළ බව ඉතිහාසයේ දැක්වේ. අනතුරුව එම දළදා මාලිගාව පිහිටා තිබෙන ස්ථානයේම දෙවන රාජසිංහ රජතුමා විසින් මහනුවර දෙවන දළදා මාලිගාව ඉදිකර ඇත. ඒ ලන්දේසියු දවා අල්කර විනාශ කළ බවත් අනතුරුව ක්‍රිස්තු වර්ෂ 1687 දී රජ වූ දෙවන විමල ධර්මසූරිය රජතුමා විසින් මහාර්ගතේ මහ දළදා මන්දිරයක් ගොඩනංවා දළදා වහන්සේ එහි තැන්පත් කොට නානාවිධ පුද සත්කාර සිදු කළ බව දළදා ඉතිහාසයේ දැක්වේ. එම දළදා මැදුර කල්යාත්ම දි รา පත්ව විනාශ වූයෙන් ක්‍රිස්තු වර්ෂ 1707ත් 1739ත් අතර රජකම් කළ ඔහුගේ පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වර්තමානයේ දක්නට ලැබෙන දෙමහල් දළදා මාලිගාව ඉදිකර ඇත. ඉන්පසු සෙංකඩගල රාජ්‍යත්වයට පත් නායකාර වංශික ද්‍රවිඩ රජවරුද ශ්‍රී නරේන්ද්‍රසිංහ රජු විසින් කරු ශ්‍රී දළදා මාලිගාව පිළිසකර කරවා ආරක්ෂා කළහ. කීර්ති ශ්‍රී රාජසිංහ මහරජු මෙම දළදා මාලිගාව වර්තමානයේ දක්නට ලැබෙන ස්වරූපයට මනාව ප්‍රතිසංස්කරණය කර ඇත. අටාශ්‍ර ගොඩනැගිල්ල හෙවත් පත්දිරිප්පුව තනවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1798ත් 1815ත් අතර මහනුවර රජකම් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසිනි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ ස්පර්ශ ස්වරා වූ උතුම් වම් දළදා වහන්සේට අපගේ නමස්කාරය වේවා.